ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අද අපි කතා කරන්න යන්නේ ශිෂ්‍යත්වයට ඉගෙන ගන්න ඕනම ප්‍රස්ථා පිරුලක් වන කළුවා මාරපණ ගියා වගේ. ඔන්න අපි පුංචි ලස්සන කතාවක් හදලා තියෙන මේකට. අපි මුලින්ම ඒ කතාව බලලා ඉමුකෝ. ඔන්න දරුවනේ එකෝමත් එක රටක ලස්සන ගමක් තියෙනවා. ඒ ගමේ ගමරාලගේ වලව්වේ වැඩ කරන්න කළුවා කියලා කෙනෙක් ඉන්නවා. දවසක් ගමරාල කළුවට කතා කරලා මෙහෙම කිව්වා. කළුවෝ හෙට උදෙම්ම මාරපණ ගිහිල්ලා එන්න ඕන. කියපු විගසම බොහොම කලබලයෙන් දිව ගියපු කළුවට ගමරාල කතා කළත් එය කළුවට නම් ඇහුනේ නැහැ. පණිවිඩය හරිහැටි පැවසීමට නොහැකි වූ ගමරාල නැවත හෙට උදෑසන කළුවට එය පවසනවා යයි සිතමින් වලව්ව ඇතුළට ගියා. පසුදින උදෑසන කළුවා එනතෙක් ගමරාලා බලාගෙන සිටියත් ගමරාලට කළුවා දැක ගැනීමට නොහැකි වුණා. කොහෙද කළුවෝ ගිහින් හිටියේ? ඉතින් ගමරාලනේ කිව්වේ මාරපණ ගිහින් එන්න කියලා. මම මේ මාරපණ ගිහින් විගහට එන ගමන් එලෙස කළුවා විසින් ගමරාලට පිළිතුරු දුන්නා. පණිවිඩයක්වත් නොදැන මාරපණ ගිය කළුවා හා බැදුණු ප්‍රස්තාව පිරුලෙන් අපිට ගන්න ලොකු පණිවිඩයක් තියෙනවා. එය තමයි විමසීමෙන් තොරව යමක් සිදු කිරීමෙන් කිසිවෙකුටත් ඵල ප්‍රයෝජනයක් නොමැති බව. එහෙනම් දුවේ පුතේ, ඔන්න කළුවා මාරපණ ගියා වගේ කියන ප්‍රස්ථා පිරුලෙන් කියවෙන්නේ විමසීමකින් තොරව යමක් සිදු කිරීමයි. ශිෂ්‍යත්වයේ විශිෂ්ටයා රසික වික්‍රමරත්න 2 3 4 5 නව පන්ති ආරම්භයි.